ඔන්න යාළුවනේ 2024 උසස් පෙළ විභාග ප්‍රතිඵල මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට විභාග දෙපාර්තමේන්තුවේ මම වෙබ්සයිට් එක දාලා තියෙනවා යට link එකේ description එකේ දාලා තියෙනවා. ඔයගලන්ට එකකින් ගිහිල්ලා විභාග ප්‍රතිඵල කොට බලා ගන්න පුළුවන්. ඉතින් බලන විදිහත් මම ඔයගලන්ට කියන්නම්. මේ වීඩියෝ එකේ skip කරන්න නැතුව දිගටම බලන්න. මේ විදිහට නෝට් එකක් දාලා තියෙන ඉස්සල්ලාම විභාග ප්‍රතිඵල ශ්‍රී ලංකා රජය සතු දේපලක් වන අතර එහි නිසි අවසරයකින් තොරව අයදුම්කරුගේ නොවන ප්‍රතිඵල උපුටා ගැනීම ළඟ තබා ගැනීම වෙබ් අඩවියක හෝ සමාජ මාධ්‍ය ජාලවල පළ කිරීම හෝ වෙනත් ආකාරයකින් ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් වන අතර දඩුවම් ලැබිය හැකි වරදක් කියලා මේ විදිහට තියෙනවා. ඉතින් විභාග ප්‍රතිඵල කාටවත් ප්‍රසිද්ධ කරලා යවන්න හිතන්න එපා, කාටවත් යවන්න එපා. අදාළ ප්‍රතිඵලය කියන්න කියලා මුලින් කියනවා. ඉතින් මේක කොහොමද කරන්න කියලා මම මෙන්න එතන පොඩ්ඩක් පල්ලට ආවට පස්සේ ෆෝන් එකකින් බලන විදිහ මම පෙන්නන්නේ. මෙතනින් තියෙනවා අපිට අවශ්‍ය විභාගය මොකක්ද කියලා. ඉතින් මෙතන GCE A level examination කියන එකට ක්ලික් කරන්න. මෙතනින් අපිට සිලෙක්ට් කරන්න පුළුවන් 2024. ඊට පස්සේ ඔයගලන්ගේ තියෙන ඉන්ඩෙක්ස් නම්බර් එක කියන්නේ විභාග අංකය මෙන්න මෙතනට ඇතුළත් කරලා මෙන්න මෙතනින් I am human කියන තැන උඩ ක්ලික් කරාට පස්සේ ඕගලන්ට මෙන්න මෙතනින් එක එක ෆොටෝස් ටිකක් දීලා කියනවා ඒක තෝරන්න කියලා. ඉතින් හරි මෙතනින් පෙන්නන්නේ මේ ඉන්න සතා උඩින් පැනලා යන එක කියන මෙතන මේ ඇනිමල් ජම්පින් ෆ්ලයින් මේ වගේ උඩින් යන කියන්නේ මේ කොටියා උඩින් යන ඒවා ටික තෝරන්න කියලා. මෙන්න මෙහෙම හරි වැටෙනවා. ඉතින් මේවා නිදා ඉන්නේවා හරියන්නේ නැහැ. ඉතින් ඒ අහලා තියෙන එක විතරක් ක්ලික් කරන්න. ඊට පස්සේ next කරන්න. මේ විදිහට අහලා තියෙන හැම එකක්ම මේ රිකැප්චර් කෝඩ් එක මේ විදිහට next කර කර යන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයගලන්ට මේක ඔයාලට විභාග ප්‍රතිඵල ඔන්ලයින් බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ විදිහට හරියට දුන්නාට පස්සේ verify කියලා මෙන්න මෙතන I am human කියලා වැටෙනවා. දාලා වෙලා මෙතන submit button එක ක්ලික් කරාට පස්සේ ඕගලන්ට ඕගලන්ගේ exam results බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින්ම print කරගන්නත් පුළුවන් ෆෝන් එක connect කරලා. ඉතින් මම කාගේවත් ඉතින් පෙන්වන්න යන්නේ නැහැ මෙතන. මොකද උඩ දාලා තියෙන නෝට් එකක් එහෙම දාන්න එපා කියලා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ විභාග ප්‍රතිඵල ඔයගලන්ට බලා ගන්න පුළුවන් මොබයිල් එකෙන් බලා ගන්න කොහොමද කියන එක තමයි මම දැන් ඔයගලන්ට පෙන්වන්නේ. ඉතින් තව කෙනෙක්ට බලන්න වීඩියෝ ෂෙයා කරන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. අපි ආයෙ හම්බෙමු ඉස්සෙල්ලා මිනිත් එක්ක ඉතින්. සන්නයි ඔයගලන්ට. ජය වේවා.